පාඩම් කරන අයට ඕන වෙන ගොඩක් දේවල් එකම ඩෑෂ්බෝඩ් එක ඇතුළේ තිබ්බොත් කොහොමද? ඉතින් මම එලර්ට් කරන ළමයෙක් විදියට මම ෆොරස්ට් නේෂන් වගේ apps ගොඩක් පාවිච්චි කරලා බැලුවා. හැබැයි ඒකක්වත් මට හරියට සෙට් වුණේ නැහැ. ඉතින් මම හිතුවා මට ඕන විදියට මගේම කියලා ස්ටඩි ඩෑෂ්බෝඩ් එකක් හදා ගන්නවා කියලා. ඉතින් ඒ විදියට තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන අවුර ඩෑෂ්බෝඩ් එක හැදුවේ. ඉතින් මේකේ තියෙන ලොකුම ෆීචර් එක තමයි අපිට මේක සිංහල, ඉංග්‍රීසි, දෙමළ කියන භාෂා තුනෙන්ම අපිට මේක යූස් කරන්න පුළුවන්. හැබැයි මේක බෙටා වර්ෂන් එකක්. ඒත් ඔයාලට මේක යූස් කරලා බලන්න පුළුවන්. ඉතින් මම ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේකේ වෙබ්සයිට් එක බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න ලැබෙන්නේ මෙන්න මේ වගේ හෝම් පේජ් එකක්. ඉතින් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් කරන්ට් ටයිම් එක වැටලා තියෙන. ඒ වගේම ලැන්ග්වේජ් එක චේන්ජ් කරන්න ඔප්ෂන් එක වගේම ඇම්බියන්ට් බ්‍රේක් සවුන්ඩ් එක මම ඕෆ් කර ඔන් ඕෆ් කරගන්න ඔප්ෂන් එකක් මම දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට ඩාර්ක් මෝඩ් එකයි ලයිට් මෝඩ් එකයි වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් තාම ලයිට් මෝඩ් එක නම් හරියට මම ඩෙවලොප් කරලා නැහැ. ඒක ගැන පොඩ්ඩක් හිතන්න එපා. ඔයාලා ඩාර්ක් මෝඩ් එක දාගෙන දැනට පාවිච්චි කරන්න. ඒ වගේ පල්ලෙහින් බලා ගන්න පුළුවන් එක්ස්ටෑම් කවුන්ට්ඩවුන් එකක් දාලා තියෙන. ඉතින් මෙතනින් ඔයාලට තියෙන්නේ. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා 2026 ඕ ලෙවල් ලියන කෙනෙක් කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාගේ විභාගේ තියෙන අවුරුද්ද තෝරන්න. ඉතින් මම 2026 ඕ ලෙවල් කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් ඔයාගේ මෙතනින් අවුරුද්ද තෝරන්න. දැන් 2026 ලෙවල්. ඉතින් මම 2026 දීලා මෙන්න මේ විදිහට ඒ ටික වෙනස් කරන්න නැතුව මේ විදිහටම දාලා සේව් කරගන්නවා. පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලට තව කොච්චර දවස් තියෙනවද කියලා. ඉතින් ඔයාලා හරියට මම දැම්මේ නැහැ ඩේට් එක කොහොමද කියලා. ඉතින් බලා ගන්න පුළුවන් මෙතනින් දවස් 32යි පැය 16යි විනාඩි 13ක් වගේ තමයි අපිට අපේ විභාගයට තව වෙලාව තියෙන්නේ. ඉතින් ඊට එහා පැත්තේ බැලුවොත් ඔයාලට බලා ගන්න ලැබෙන්නේ අවුරා ස්කෝර් එක. ෆෝකස් රූම් එකේ පාඩම් කරන හැම සීසන් එකක්ම කම්ප්ලීට් කරනකොට මේ ස්කෝර් එකෙන් පොයින්ට් එකතු වෙනවා. ඒ නිසා ස්කෝර් එක වැඩි කරගන්න හිතනකොට දිගටම ෆෝකස් වෙලා පාඩම් කරනත් අපිට මොටිවේෂන් එකක් මේ සෙක්ෂන් එකෙන් ඔයාලට ලැබෙනවා. ඊළඟට තියෙන්නේ හයිඩ්‍රේෂන් ට්‍රැකර් එක. පාඩම් ගන්නකොට ගොඩක් වෙලාවට වතුර බොන්න අමතක වෙනවනේ. ඒ නිසා තමයි මම මේ ෆීචර් එක ඇඩ් කරේ. වතුර බිව හැම වතාවෙම මෙතන තියෙන ප්ලස් බටන් එකෙන් ක්ලික් කරලා අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට අද දවසේ වතුර බිව ප්‍රමාණය ලේසියෙන් ට්‍රැක් කරගන්න පුළුවන්. වගේම ඒ නිසා පාඩම් කරන අතර වතුර බොන පුරුද්දත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මෙතනින් ක්වික් ෆෝමියුලා පෑඩ් දැම්මම මොකද ඔයාගේ අත්‍යවශ්‍ය කරන නෝට් එක ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු සයිඩ් බාර් එකේ තියෙන ටාස්ක් සෙක්ෂන් එක. ඉතින් ටාස්ක් සෙක්ෂන් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න ලැබෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මම නම් මේ ඉන්ටර්ෆේස් එක හැමදාම යූස් කරනවා. ඉතින් මෙතනින් ඔයාලට ටාස්ක් ඇඩ් කරගන්න තියෙන. ඉතින් මම මේ උදාහරණයක් විදිහට බයොලොජි රිවිෂන් කියලා ටාස්ක් එකක් ඇඩ් කරගන්නම්. ඉතින් ඒක ඇඩ් වුණා. ඊට පස්සේ ඔයාලා පහලින් බලා ගන්න පුළුවන් to do section එකට ඒක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් එතනින් පහලින් තියෙන arrow එක ක්ලික් කරලා ඒකේ in progress එකට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක වැඩේ කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට ආයෙමත් අර arrow එක ක්ලික් කරලා completed කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා user ආම ඔයාලට ඔයාගේ වැඩ පටලවා ගන්න නැතුව පිළිවෙලකට වැඩ ටික කරගන්න පුළුවන්. හරි දැන් බලමු dashboard එකේ මම වැඩියෙන්ම use කරන feature එක. ඒ තමයි focus room එක. ඇත්තටම මම මේ feature එක හැදුවේ පාඩම් කරන වෙලාවට අවධානය වෙන දේවල් ටිකක් අඩු කරගෙන එක දිගටම focus වෙලා වැඩ කරන්න පුළුවන් වෙන්න. මුලින්ම මෙතනින් ස්ටඩි ටයිම් එකයි බ්‍රේක් ටයිම් එකයි තමන්ට ඕන විදිහට සෙට් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මගේ පාඩම් සීසන් එකට ගැලපෙන විදිහට ටයිම් එක වෙනස් කරගෙන තමයි පටන් ගන්න. ඊට පස්සේ ස්ටාර්ට් කරාම ටයිම් එක වැඩ කරන්න පටන් ගන්නවා. ටයිම් එක රන් වෙන අතරේ වෙන වැඩවලට යන්නේ නැතුව මේ සීසන් එක ඉවර වෙනකම් පාඩම් කරන්න පුළුවන්. තව මෙතන තියෙන ඇම්බියන්ට් සවුන්ඩ් එකත් ඔන් කරගන්න පුළුවන්. වැඩි සද්ද නැති තැනක ඉන්නවා නම් අර පොඩි බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකත් එක්ක පාඩම් කරන්න කැමති නම් ගොඩක් වටින ෆීචර් එකක් තමයි මේක. මම නම් සමහර වෙලාවට මේක ඔන් කරගෙනම තමයි වැඩ කරන්නේ. ස්ටඩි සීසන් එක ඉවරනාම පොඩි පොප් මෙසේජ් එකක් එනවා. ඒක ඕකේ කරාට පස්සේ අපිට බ්‍රේක් ටයිම් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් ඇස් දෙකට පොඩි විවේකයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර ටිකක් බොන්න පුළුවන්. නැත්නම් ටිකක් ඇවිදලා එන්න පුළුවන්. එහෙම පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙ පාඩම් කරන්න ගත්තම කලින් වගේම ફોකස් එක තියාගෙන අපිට වැඩ කරන්නත් ලේසි වෙනවා. ඒ වගේම ફોකස් රූම් එකේ සීසන් එකත් කම්ප්ලීට් කරන හැම වතාවකටම අවුරා ස්කෝර් එකකට පොයින්ට් එකක් එකතු වෙනවා. ඒ නිසා ස්කෝර් එක වැඩි කරගන්න හිතනකොටත් ඉබේම දිගටම පාඩම් කරන මොටිවේෂන් එකක් ලැබෙනවා. වැඩේ ඉවර වුණාම රීසෙට් කරලා ඊළඟ සීසන් එකටත් ඒ විදිහටම පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා ෆ්ලෑෂ් කාඩ් එකට. ෆ්ලෑෂ් කාඩ් එක ගියාට පස්සේ දැන් හිතන්නකෝ ඔයාලට අද දවසේ පාඩම් කරන එකේ අමාරු ක්වෙස්චන් ටිකක් තියෙනවා. ඉතින් ඒ ක්වෙස්චන් එක ටයිප් කරලා ඒකට අදාළ ආන්සර් එක ක්ලික් කරාට පස්සේ මෙතනින් create a flash card කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන පොඩි කාඩ් එකක් එනවා. ඒ කාඩ් එක ක්ලික් කරාට පස්සේ ඒක ෆ්ලිප් වෙලා ඒකේ ආන්සර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ යනවා ඇනලිටික්ස් වලට. ඇනලිටික්ස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසේ ඔයා කොච්චර වෙලා වැඩ කරලා තියෙනවද කියලා. ඉතින් මේක මම දැන් කලින් එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලපු නිසා තමයි මෙතන මිනිත්තු 4ක් පෙන්වන්නේ.
ඉතින් ඔයාලට මේ graph එකේ අද දවසේ ඇනලිටික්ස් ටික විතරයි බලාගන්න ලැබෙන්නේ. කලින් දවස් ටිකේ ඇනලිටික්ස් ටික බලාගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ ටික තාමම හරියට ඩෙවලොප් කරලා නැහැ. ඒක ඩෙවලොප් කරලා අනිවාර්යයෙන්ම YouTube එකේ community post එකක් දානවා. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයාලා alert එකේ ඉන්න. ඊට පස්සේ යනවා මම developer section එකට. developer section එකට ගියාට පස්සේ බලා ගන්න ලැබෙන්නේ මට මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතන මගේ ෆොටෝ එකක් වැටලා තිබ්බා. ඒක host කරාදී පොඩි case එකක් නිසා ඒක නැති වෙලා තියෙනවා. ඒ වගේ මගේ විස්තරයක් මම පොඩියට මේකේ දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ දකුණු පැත්තේ රතු පාට බටන් එක ක්ලික් කරලා මගේ YouTube channel එකට යන්නත් පුළුවන්. ඉතින් සයිඩ් මෙනු එකේ තියෙන අවසාන ෆීචර් එක තමයි ප්‍රොෆයිල් සෙක්ෂන් එක. ඉතින් දැනට නම් මෙතනට තමන්ගේ නම ටයිප් කරලා එන්ටර් කරාම ප්‍රොෆයිල් එක නිකම්ම අප්ඩේට් වෙනවා. ඉතින් මම උදාහරණයක් විදියට නිමල් කියලා ටයිප් කරලා එන්ටර් එකක් දෙනවා. ඉතින් ඔයාලට හෝම් පේජ් එකේ බලා ගන්න පුළුවන්. දැන් මම ටයිප් කරපු නම අප්ඩේට් වෙනවා. මේක තමයි බෙටා version එක නිසා දැනට මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඉස්සරහට එන අප්ඩේට්ස් වලදී Google sign in වගේම login system එකකුත් add කරන්න plan එකක් තියෙනවා. එතකොට තමන්ගේ account එකෙන්ම login වෙලා මේක use කරන්නත් පුළුවන් වෙයි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකේ මම අරන් ආවේ මගේ අවුර dashboard එකේ review එකක් වගේම කොහොමද මේක අපි use කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. තාමත් Tech with Boy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification මාර්ගයෙන් දැනගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා.